ඉතින් තෙරුවන් සරණයි හැමෝටම. අපි දහම් යාත්‍රාව යන ගමනේ පිරිදු අරගෙන අපි මේ නායක ස්වාමීන් වහන්සේ රත්නපුර මල්වල ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයට අපි ආවා. 2020 අවුරුද්දේ ආරම්භ කළ මේ නායක ස්වාමීන් වහන්සේ හරිම අමාරුවෙන් අපහසුයෙන් දුෂ්කරතා මැද්දේ ලංකාව වාසී හැමෝගෙම ආදර උපකාර මැද්දේ ඉතින් මේ යන ගමනේ ගිලන් භික්ෂුට කුටි හදාන්න තමයි අපේ නායක හඳුනගේ අදහස තියෙන්නේ. ඔය ගිලන් වුණාට පස්සේ ස්වාමීන් වහන්සේලමක් උනත් ගිහි කෙනෙක් වුණත් ඇතෙක් හස්ති රාජයෙක් වුණත් අසරණ බවට පත් වෙනවා. ඉතින් ඔබට පුළුවන් ගිලන් භික්ෂුන් වහන්සේලාට ඉන්න කුටියක් තනවල රත්නපුර මල් වල ග්‍රාමය අද අපි ඉන්නේ ධම්මානන්ද බෞද්ධ පිය සෙහි අපි ඉන්නේ පින්වතුනේ අද දිනයේ අපි මෙතනයි ඉන්නේ. වෙහෙර විහාරය තනන්න අනින් බැරි බව දන්නේ පින් හඳුනන සුපින්වතුන් එහෙනම් මෙය අහගන්නේ ඔබ මන්සියෙන් උපයන ධනයෙන් කොටසක් අරගෙන පින් කරමුද පින්වතුනේ දානය පින සිහි කරගෙන ඔබ උපයන සුළු මුදලින් කොටසක් දන් දෙන්න. අපි මැරෙනා බව දවසට 3 වරක් හිතන්න. උපමන වතු පිටි රත්රන් බඩු මුදල් තියනවා. පිය යනකොටනේ වදාලා තනියම යනවා. පළවට පස් වෙන කුණු වී යන සිරුර වැඩක් නෑ. මෙය අසනාන් අය සහයෝගය නොදී ඉන්නේ නෑ. ඉතින් පින්වතුනි වට පුළුවන් රත්නපුරට ඇවිල්ලා රත්නපුරින් පොඩ්ඩක් ඉදිරියට ඇවිල්ලා ඔරලෝසු කනව ගාවින් මල්වල කියන ගම්මානට ආවට පස්සේ මේ අපේ ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ දෙක බලා ගන්න. දැන් අපේ නායක හාමුදුරන් වහන්සේ හරි අමාරුවෙන් දුෂ්කරතා මැද්දේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් ගොඩක් කටුක ජීවිතයක් ගෙවන්න රත්නපුර මේ ඔබ ඉන්න බලන්න.